පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමයෙන් ආමේන්. අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රේමාන්තයනි, අද දවසේදී අපි ශුද්ධ තෝමස් අපොස්තලතුමන්ගේ මංගල්‍ය සමරන මේ දිව්‍ය යාගයේදී විශේෂාකාරයෙන් අපගේ විශ්වාසය ස්වාමීන් වහන්සේ තුල තර කර ගනිමින් අපි මේ දිව්‍ය යාගයට සහභාගී වීමට අපේ අතේ සිදුවුණු සෑම පාපයක්ම සිහි කර ඒවා පිළි අරගෙන ඒවට සමාවය යාඥා කරමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරියනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කෙරෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. ඒ භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියතුමියගෙන්ද සියලු සුරදූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අති උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි දෙවියන් වහන්සේට මහිමයද මිහිරිට සුසිතලන් හට සාමේද වේවා. දෙවි සමිදානනි, ස්වර්ගීය රජානනි, සර්ව බලධාරී දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය පළ කරමු. ඔබ වහන්සේගේ අතිමහත් මහිමේ නිසා අපි ඔබ වහන්සේට තුති පුදමු. ඒක ජනිත පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුනි, දෙවි සමිදානනි, දේව බැටළු පෝතකයාණනි, පියාණන් වහන්සේගේ පුත්‍රයාණනි, ලොවේ පව්හරණ ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරණ ඔබ වහන්සේ අපගේ යැදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. මක්නිසාදයත් ශුද්ධාත්මයන්න් සමග දෙවි පියාණන් වහන්සේගේ මහිමයෙහි එක්ව වැඩවසන්නා වූ ජේසු සමිදානනි, එකම ශුද්ධෝදයන් වහන්සේ ඔබ වහන්සේමය. එකම සමිදානන් වහන්සේ ඔබ වහන්සේමය. එකම අති උත්කෘෂ්ඨ තැනන් වහන්සේ ඔබ වහන්සේමය. ආමේන්. අපි යාඥා කරමු. දෙවි සමිදානනි, භාග්‍යවත් තෝමස් අපොස්තලතුමන්ගේ මංගල දින සමරමින් ආනන්ද වන අප මත ඔබ වහන්සේගේ කරුණා බැල්ම හෙළුව මැනව. එතුමන් විසින් දෙවියන් ලෙස පිළිගනු ලැබූ ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සැබෑ දෙවියන් බව අදහීමටද එම විශ්වාසය අනුහසින් ඔවුන් වහන්සේගෙන් අත්වන ජීවනය ලබා ගැන්මටද එතුමන්ගේ ආඥා පිහිටෙන් අපට සැලැස්ව මැනව. මේ කීදේ ඔබ හා ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදහටම වැඩ වසන්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයාණන් හා අපගේ සමිදානන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්.
ශුද්ධ පවුලතුමන් විසින් එපිසවරන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. එබැවින් ඔබ තවත් විදේශිකයෝවත් ආගන්තුකයෝවත් නොව ශුද්ධවන්තයන් සමග සහකාර පුරවැසියෝද දෙවියන් වහන්සේගේ පවුලේ දරුවෝද වෙති. ඔබ ප්‍රේරිතයන්ගේද දිවසීවරයන්ගේද අත්තිවාරම පිට ඉදිකරනු ලැබ සිටින්නහුය. එහි කොනේ ප්‍රධාන ගලනම් ක්‍රිස්තුන් වහන්සේමය. උන්වහන්සේ තුල මුළු ගොඩනැගිල්ල ඒකාබද්ධව සමිදානන් වහන්සේ තුල ශුද්ධ මන්දිරයක්සේ වර්ධනය වන්නේය. උන්වහන්සේ තුල ඔබත් ආත්මයන්න් වහන්සේ කරණ කොටගෙන දෙවියන් වහන්සේගේ වාසස්ථානය සඳහා එක්කොට ගොඩ නගනු ලැබේ. දේ වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර ලොව පුරා ගොස් සුබ අස්න දේශනා කරන්න. ලොව පුරා ගොස් සුබ අස්න දේශනා කරන්න. සකල ජාතීනි සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සව් සතුනි හිමිතුම ගුණ මහිමය වර්ණනා කරන්න. ලොව පුරා ගොස් සුබ අස්න දේශනා කරන්න. මන්ද අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත්ය. එතුමන්ගේ විශ්වාසකම සදහටම පවත්නේය. සමිඳුන්ට ප්‍රශංසා කරන්න. ලොව පුරා ගොස් සුබ අස්න දේශනා කරන්න. සුපුවත් ජයලද. ඔබ මා දුටු බැවින් අදහා ගත්තෙහිය. නුදුටු නමුත් අදහන්නෝ භාග්‍යවන්තයෝ යයි ජේ ස්වාමින් වහන්සේ වදාරන සේක. සමිදානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. ජොහන්තුමන්ගේ ශුද්ධ වූ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. සමිදානනි ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ වැඩිය කල 12 දෙනාගෙන් එක්කෙනෙක් වූ නිවුන් දරුවා යයි නම් ලත් තෝමස් ඔවුන් සමග නොසිටියේය. එහෙයින් සෙසු ශ්‍රාවකයෝ අපි සමිදානන් වහන්සේ දුටිමුයි ඔහුට කීහ. එහෙත් ඔහු කතා කොට උන්වහන්සේගේ අත්වල ඇන කැලැල් දැක ඇන ගසා තිබූ තැන්වල මාගේ ඇඟිල්ල තබා උන්වහන්සේගේ ඇලයෙහි මාගේ අත දමා බැලුවොත් මිස නැත්නම් විශ්වාස නොකරමි කිය. 8 දවසකට පසු උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නිවස තුලට වී සිටියෝය. තෝමස් දොවුන් සමග සිටියේය. දොරවල් වසා තිබිනි. එහෙත් ජේසුස් වහන්සේ පැමිණ ඔවුන් මැද වැඩ සිට ඔබට
ශාන්තිය වේවායි වදාළසේක. ඉන්පසු උන්වහන්සේ තෝමස් අමතා ඔබේ ඇඟිල්ල මෙහි බහා මාගේ අත් බලන්න. ඔබේ අත් දිගු කර මාගේ ඇලෙහි තබන්න. අවිශ්වාස නොකර විශ්වාස කරන්නයි වදාළසේක. තෝමස් පිළිතුරු දෙමින් මාගේ ස්වාමිනී මාගේ දෙවියනී උන්වහන්සේට කීය. ජේසුස් වහන්සේ ඔබ මා දුටු බැවින් අදහා ගත්තෙහිය. නුදුටු නමුත් අදහන්නෝ භාග්‍යවන්තයෝ යැයි වදාළසේක. සමිදානන් වහන්සේගේ ගැලවීමදායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, දිව්‍ය පූජාව ආරම්භයේදීම ඔබට මම අද දවසේදී මතක් කළා. අද දවසේ අපි ශුද්ධ තෝමස් අපොස්තලතුමාන්ගේ මංගල්‍යය සමරනවා. විශේෂයෙන්ම අපි දන්නවා ශුද්ධ තෝමස් අපොස්තලතුමන් ඉන්දියාවේ අපොස්තලතුමන් ලෙස සඳහන් වෙන. උන්වහන්සේ ඉන්දියාවට පැමිණියා. උන්වහන්සේගේ දූත කාර්යය තුලදී ඒ වගේම ශ්‍රී ලංකාව තුලත් උන්වහන්සේගේ ඒ පැමිණීමේ සාක්ෂි අදටත් අපිට තිබෙනවා. ඉතින් මේ ශුද්ධ තෝමස් අපොස්තලතුමන්ගේ ජීවිතය අපි මෙනෙහි කරද්දී මුලින්ම අපිට ශුද්ධ තෝමස් එහෙම නැත්නම් තෝමස් අපොස්තලතුමා කිව්වේ ගමම්ම මතක් වෙන දේ තමයි අවිශ්වාසය කියලා. විශ්වාස කරපු නැති කෙනා කියලා. හැබැයි අපි දන්නවා ඒ උන්වහන්සේගේ තිබ්බේ උන්වහන්සේ තමන්ගේ හැම දේම අතහැරලා ජේසුස් වහන්සේ වෙනුවෙන් ජීවිතේම පූජා කරපු කෙනෙක්. තෝමස් කියලා කියන්නේ අපි කියනවා ඩවුටින් තෝමස්, සැක කරපු තෝමස් කියලා. අවිශ්වාස නෙමෙයි. උන්වහන්සේ තුල තිබ්බ විශ්වාසය උන්වහන්සේට එහෙම නැත්නම් මේ අපොස්තලතුමන්ට තමන්ගේම පෞද්ගලික අත්දැකීමක් අවශ්‍යතාවයයි උනේ. කවුරු කිව්වවත් නෙමෙයි. ජේසුව මටම අත්දකින්නට ඕනේ. ඔබට ඒ දේ දැනලා තියෙනවද? කාගේවත් අත්දැකීමක් නෙමෙයි. ජේසුව මටම අත්දකින්නට නම් මම ජේසුව පෞද්ගලිකව හම්බ වෙන්නට ඕනේ. මම පෞද්ගලික හම්බ වෙද්දී මට පුළුවන් උන්වහන්සේගේ අත්දැකීම ලබා ගන්නට. බලන්න තෝමස් ඒ වෙලාවේ ගෝලියොත් එක්ක හිටියේ නෑ. තෝමස් කියනවා මට ජේසුව අඳුන ගන්නට ඕනේ ජේසුගේ වන කැලැල් වලින්. කොච්චර ලස්සන දෙයක්ද? වන කැලැල් වලින්, තුවාල වලින්, තුවාල අල්ලලා බලලා තමයි මං ජේසුව මගේ ජේසු කියලා හොයාගන්නේ. ප්‍රේමවන්තේනි, ඔබේ මගේ ජීවිතවල කොච්චරනම් තුවාල තියනවද? ඇතුළාන්තේ වන කැලැල් කවුරුත් දන්නේ නැති, දැකපු නැති කොච්චරනම් සමහරක් දේවල් තියෙනවා සුව කරගන්න බැරි වන කැලැල්, වේදනා, තුවාල, පැල්ලම්. අපි හිතනවා, අපි යාඥා කරනවා සමහරක් වෙලාවට මේ තුවාල, මේ වන කැලැල්, මේ පැල්ලම් අහක් වෙන්නට කියලා අපි කියනවා යාඥා කරනවා. ජේසුනි මේ තුවාලේ, මේ වන කැලල, මේ පැල්ලම මගෙන් අහක් කරන්නට කියලා. අද ස්වාමීන් වහන්සේ කියනවා ජේසු තුල තිබ්බේ වන කැලල්, ඒ තුවාල, ඒ පැල්ලම් වලින් තමයි ජේසු කියලා අඳුනගත්තේ. ජේසු අඳුනගන්න පුළුවන් ඒ වන කැලැල් වලින්. තෝමස් අඳුනගත්තේ වන කැලැල් වලින්. එහෙනම් කවදා හරි ඔබට මට මම ජේසුගේ කියලා කියන්න පුළුවන් දෙයක් තමයි අපි තුල තියෙනා වූ මේ වන කැලැල්, මේ පැල්ලම් කවදා හරි දවසක ජේසුට පෙන්වන්න පුළුවන්. ජේසුනි, ඔබ වහන්සේ වෙනුවෙන් මම දරාගත් පැල්ලම් තමයි මේවා. මම ඔබගේ ජේසුනේ කියලා කියන්න පුළුවන් දේවල් තමයි මේ ඇතුළාන්තේ තිබෙනා වූ වේදනා, ඒ කවදාක්වත් යන්නේ නැති වන කැලැල්. කියන්නට එපා මේවා අහක් කරන්නට කියලා, මේවා මකන්න කියලා කියන්නට එපා. මොකද කවදා හරි ජේසුට පෙන්වන්නට තියෙන්නේ ඔය දේ තමයි අන්තිමටම.
නිසා ප්‍රේමවන්තේනි අද දවසේ අපි ජේසුට කියමු ස්තුති කරමු. උන්වහන්සේ වෙනුවෙන් මන් දරා ගන්නා වූ ඒ තුවාල, ඒ වන කැලල්, ඒ හැම පැල්ලමක්ම කවදා හරි ජේසුව වතට වත දකින මොහොතකදී ජේසුට පෙන්වන්න පුළුවන්කම දෙන්න. ජේසුනේ මං ඔබේ මේ වන කැලල් ඔබ වෙනුවෙන් මන් දරාගත්තේ ජේසුනේ කියලා අපි යාඥා කරමු. සකල මැවිලේ දෙවි සමිධානනී අප වහන්සේට පුදන මෙම පූපය ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේින්ද පොළවේ සරුසාරයෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදෙනු හේින්ද අප සඳහා ජීවනදායක පූපය බවට පත්වන හින්ද ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සකල මැවිලේ දෙවි සමිධානනී අප ඔබ වහන්සේට පුදන මෙම මිදිරස ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේින්ද මිදිවැලේ ඵලදාවෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදෙනු හේින්ද අප සඳහා ආත්මික පානය බවට පත්වන හේින්ද ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සහෝදර සහෝදරනි මාගේ සහොඹගේ යාගය සර්ව බලධාරී දෙවියන්න් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ වූ සභාවෙත් යහපත සඳහාද ඔබගේ හස්තවලින් සමිධානෝ මෙම යාගය පිළිගන්නාසේක්වා. දෙවි සමිධානනී ඔබ වහන්සේට අප පිදිය යුතු මේ මෙහෙවර ඉටු කරන අපගේ අවනතය දීම පිළිගත මැනව. භාග්‍යවත් තෝමස් අපොස්තුලතුමන්ගේ මංගල දින ඔබ ඉදිරියේ තුති පූජා පවත්වන අප තුළ ඔබගේ වරම් ඵල දැරීමට සැලැස්සුව මැනව. මේ කිද අප සමිධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සමිධානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. ඔබගේ හදවත් ඔසවන්න සමිධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. ඔබගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍ය හා යුතු වන්නේය. පරිශුද්ධ පියාණනි සියලු බලති සදාතන දෙවි ස්වාමිනී සෑම කල්හිම සෑම තැන්හිම අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීමදායකය. කුමක් හින්දයත් ඔබ වහන්සේ අපෝස්තුලවරුන් නැමැති පදනම මත ඔබ වහන්සේගේ ශුද්ධ සභාව පිහිටුවා. ඔබ වහන්සේගේ පරිශුද්ධතාවේ සදා සලකුණමෙන් පවතින පිණිසද සියලු ජනයනට විමුක්ති මාර්ගය පහදා දෙන පිණිසද එම සභාව අපට දානය කළසේක. එහෙයින් සුරදූත සමූහයා හා එක් වී බැති සිතින් යුතුව ඔබ වහන්සේගේ ගුණ වයමින් නිරන්තරයෙන්ම ඔබ වහන්සේට මෙසේ ප්‍රශංසා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිධානෝ සුවිශුද්ධය. අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලෙහි හෝසානා. සමිධානන් වහන්සේගේ නාමයෙන් වඩින උතුමානෝ
භාග්‍යවන්තය. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි හෝසානා. එසය ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එහින් ඔබ වහන්සේගේ ආත්මයානන් අහසින් පතිත වන පිණිමෙන් මෙම පඬුරු මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙන් අයද සිටීමු. අප එසේ ඇදිනුයේ මේ පඬුරු අප උදෙසා අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපය රැගෙන තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. මක්නිසාදයක් මෙයා ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු ඔබන් වහන්සේ කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමයින් ගෙන පානය කරන්න. මක්නිසාදයක් මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද එය වගුරුවනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසය අභිරහස. සමිදානනී ඔබ වහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එහෙන් සමිදානනී ඔවුන් වහන්සේගේ මරණයද උත්ථානයද ස්මරණය කරමින් ජීවනදායක පූපයද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටිමින් ඔබ වහන්සේට තේවා පුද කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. සමිදානනී මුළුල්ලේ පැතර පවන්නා ඔබ වහන්සේගේ සාන්ත සභාව සිහි කළ මැනව 14 වන ලියෝ නැමැති අපගේ විශ්වේන්දේරානන්ද මැල්කම් රංජිත් නැමැති අපගේ අගරදු ගුරුතුමන්ද එතුමන්ගේ සහායක රදු ගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණ පිරිපුන් වන්නට සැලැස්සුව මැනවා. විශේෂාකාරයෙන් මේ මොහොතේදී මලාව ආත්මයන් සිහි කර යදිමු. උත්ථාන අපේක්ෂාව තුළ සැතපුන අපගේ සහෝදර සහෝදරයන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතව නැසුණු අනෙකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකය වෙතට ඔවුන් පිළිගත මැනවා. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද
ඕතුමන්ගේ වෘත ශුද්ධවත් පති වූ ශුද්ධෝ ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපොස්තුලවරුන්ද ශුද්ධ වූ ජුසේ වාස් මුනිතුමන්ද ශුද්ධෝ තෝමස් අපොස්තුලතුමන්ද සෑම කල්හිම සදා කාලයේ සිට ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද උන්හා ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනවා. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවී පියාණනි ශුද්ධාත්මයන් වහන්සේ හා එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම අත්වේවා. ගැලවීම දායකන පනතින් ප්‍රගණවේ දේවපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහිමෙන් මෙලොවෙහිද ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවලට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. සමිදානනේ සියලු අයහපතින් අප මුදාගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අවනත වයද සිටිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදයත් රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනේ ඔබ වහන්සේ අපගේ පාපයන් ගැන නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය ගැන පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට දයාන්විතව සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදහටම වැඩවසන සේකා රජකම් කරන සේකා. ආමේන්. සමිදානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ලොවේ පව්හරණ දේව බැටළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරණ දේව බැටළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරණ දේව බැටළු පෝතකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේව බැටළු පෝතකයාණෝ මෙන්න ලොවේ පව්හරණ තැනන් වහන්සේ ඔබේ මගේ තුවාල තුල
අපව හඳුනා ගන්නා වූ තැනන් වහන්සේ. උන්වහන්සේගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. සමිදානනි ඔබ වහන්සේ මා තුළට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. ඒත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ආත්මීක ආකාරයෙන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව. සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසුස් සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මීක ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශාවෙමි. ජේසුස් සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්. දෙවි සමිදානනේ, ඔබ වහන්සේගේ එක පුත්‍රයන්ගේ ශ්‍රී ශරීරය මේ ප්‍රසාද නිදානය මගින් අනුභව කළා පහට මේ වරමද දානය කළ මැනව. ඔබ වහන්සේගේ ඒක පුත්‍රයාණන් සැබෑ දෙවියන් බව භාග්‍යවත් තෝමස් අපොස්තලතුමන් සමග අප අදහනුයේ යම්සේද එසේම අපේ දිනචර්යාවෙන් හා ක්‍රියාමාර්ගයෙන් ඒ ප්‍රකාශ කිරීමට අපට වරම් දුන මැනවා. මේ කීද අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සමිදානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සර්ව බලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයන්න් වහන්සේද ඔබ සියලු දෙනාවම ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා. ආමේන්. යන්න සාමය රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සමිඳුන් ජය දද සෙවනේ එකමුතු වෙමු අපි බේරවරා නිතු දහමෙන් බැඳෙනින් දෙරවි
විශේෂාකාරයෙන් ස්වාමීන් වහන්සේගේ සුභාස්න ලොව පුරා පතල කරන්නට වෙහෙස මහන්සි වන වර්බුම් නාලිකාවේ සියලු දෙනා වෙනුවෙනුත් ඒ වගේම මේ දිව්‍ය ආගයට බැතිබර දායකත්වයේ සැපයූ සෑම පවුලක් වෙනුවෙන්මුත් අපි දෙවිඳුන් යදිමු. නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදීත් යාඥා කළ මැනව. ආමේන්. අද දවසේදී දේවස්ථානයට යාමට නොහැකිව වර්බුම් නාලිකාව තුළින් දිව්‍ය යාගයට සහභාගී වූ ඔබ සැමටත් ජේසු පිහිටයි. ජේසු පිහිටයි පියාණෙනි. Samidun jaya dad